මට තහනම් මල් කැකුලින් සුවඳ පැතුවට ඔන්න ඉතින් ලංකාවේ හැමෝම ආදරය කරන ආස කරන ගායකයෙක් අවුරුදු 10කට විතර පස්සේ ලංකාවට ඇවිල්ලා තියෙන ඔන්න වට අද හම්බුණා මමත් ආසම කරන ගායකයා. ඒ කියන්නේ මේ සින්දු අහන කෙනා ඇබ්බැහි වෙනවම තමයි. මොකද කරන්නේ දැන් ඔයා ලංකාවට ආවේ නැහැ කාලෙක. එකපාර ඇවිල්ලා ලංකාවේ පිස්සුවක් කරා. ඔයා මම දාපු එකම වෙජ් එකෙන් මම හම්බෙන්න කතා කරපු එකම ලොකු දෙයක් ආයි කියන්න දෙයක් නැහැ. ඔව් ඉතින් ඔයා වාසනාවන්තයි. මොකද අපි ඒ කතා කරනකොට අපි හිටියෙත් ගාල්ලේ. ඔව්. ඉතින් මේ ඊයේ ෂෝ එක ලස්සනට වුණා. NGS කොන්සර්ට් එක මල්ශංක එන්ටර්ප්‍රයිසස් අනුග්‍රහයෙන් ලංකාවට ආවා අවුරුදු 10කට පස්සේ. ඒ ආපු ගමන ඉතින් ඔයත් හම්බුණා. ඒකත් සතුටක්. යාලින්දලම සින්දු ආපු ගායකයෙක් ඇස් දෙකට දැක්කට පස්සේ ආයේ අපි සින්දුවක් කියමු. ඉතින් ආසම සින්දුව මට තහනම්. අපි ආලමු. මට තහනම් මල් කැකුලින් සුවඳ පැතුවට මට දැනෙන්නේ ඒ මලේම සුවඳ අපමණ වැටමායිම් පසු කිරුවත් සුවඳ මද නල සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල උස අත්තක උඩට වෙලා පිපුණු නුඹ ගැන බලා ඉන්න සඳලු තලේ සිටුවරුන් මැද උච්චම් කර අතු අහලින් හිරු එබෙන මට මෙදුරේ දොර විවර වීද නුඹ බලන්නට. thank you. ජාලි YouTube එකෙන් ආව සින්දුව ඇද්දක ඉස්සරහින් මොංගෙන් ආයි මාරම සතුටක් තියෙන්නේ හම්බෙච්ච එක. නෑ. මම ඒක අර උදේ වීඩියෝ ටික දැකලා මැසෙන්ජර් දැම්මේ වෙලාවට ඒකත් බැලුවා. ඒ වෙලාවට කියන්නේ ඒ කියන්නේ නේද? වෙලාවට ඔව් ෆෝන් එක අතේ තිබුණේ. මං කොහොමද දිනේෂ් මල් මැසේජ් දාලා මෙහෙම කියලා. ඊට පස්සේ මම මෙයාට කිව්වා කොහෙද මෙයා ඉතින් විස්තර දන්නේ. මෙයා ගානට හරි කතා කරලා බැලන්ස් කරගන්න. ඔයා කිව්ද තවම බැමි හැපෙනවා ඔයා වෙන තුරුලක සුවේ විඳින Pasukiruan, suwende madena